අපි අද කතා කරන්නේ e-commerce web application එකකට අපි sign in වෙද්දී අපේ email එකට අදාළව අපේ password එක මතක නැත්නම් අපිට මෙතන option එකක් දීලා තියෙනවා remember me කියලා. ඒ option එක ගැන තමයි අද කතා කරන්නේ. මේක web programming subject video series එකේ 4 වෙනි වීඩියෝ එක. අපි බලමු දැන් අපේ ඊමේල් එකට අදාළ පාස්වර්ඩ් එක මතක නැති වෙන කෙනෙක්ට වුණා නම් මේක අපි කොහොමද කරන්නේ කියලා. දැන් අපි මෙතන ඊමේල් එක දෙන්න ඕනේ. අපේ ඊමේල් එක වෙනද දෙන එකමයි. ඊට පස්සේ අපි දැන් මෙතන පාස්වර්ඩ් එක දෙන්න ඕනේ. අපි පාස්වර්ඩ් එක දීලා remember me කියන ඔප්ෂන් එකේ ටික් එක දැම්මොත් අපි එතකොට ඒ පාස්වර්ඩ් එක අපි මෙතන හැදෙනවා කුකී එක. එතකොට අපි එන ඕනෑම වෙලාවක ඒක මෙතන අපිට ඔටෝ ෆිල් වෙනවා. එතකොට අපි එකපාරක් පාස්වර්ඩ් එක දීලා බලමු. දැන් remember me option එක දෙන්න නැතුව sign in වුණත් ඊළඟට අපි sign in වෙද්දී අපිට ඒ password එක එතන auto fill වෙන්නේ නැහැ. එතන auto වෙන්නේ නැහැ. අපි remember me option එක දීලා අපි password එක දෙනවා. ඊට පස්සේ අපි දැන් ආයි වෙන window එකක් open කරගෙන e-shop එකේ එතකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් ඔටෝ මේක ෆිල් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි sign in වුණාම අපි එනවා home page එකට. එතකොට අපි මේක remember me option එක දෙන එකේ අවාසියක් විදියට පෙන්වන්නේ අපි නෙවෙයි වෙන කවුරු හරි ඇවිල්ලා අපි මෙතන එයාට ඕන නම් අපේ account එකෙන් product buy කරන්න පුළුවන්. මොකද remember me option එක දුන්නාම එයා කම්පියුටර් එකේ දන්නේ නැහැනේ අයිතිකාරයාමද log වෙන්නේ කියලා. ඉතින් ඒක එතකොට එයාට කියලා තියෙන්නේ ඕන හැමතිස්සෙම මෙතන password එක show කරන්න කියලා. එතකොට දැන් ඔටෝ ඕන කෙනෙක්ට මේකට sign in වෙන්න පුළුවන්. එතකොට අපි අපේ security එක පොඩි අඩුවක් වෙනවා. මේ තියෙන්නේ දැන් අයි අපි password එක store කරලා තියාගන්න cookie එක. cookie එකක් කියන්නේ client side එකේ ඒ කියන්නේ අපේ browser එකේ එයා ඉඳගෙන අපි මොන හරි ලබා දෙන පොඩි details එකක් store කරලා තියාගන්නවා එයා. ඊට පස්සේ අපි ආයි එතනට එද්දී එයා request එකත් එක්ක server side එකට ගිහිල්ලා එතන නවතිනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ඒ email password එකේ cookie එක. මේ cookie එක මෙතන තියෙන හින්දා තමයි අපිට මෙතන මේක password එක ඔටෝම fill වෙන්නේ. අද වීඩියෝ එක මෙච්චරයි. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.